60 kilograms. රිව් මාස්ටර් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපේ ස්ටුඩියෝ එකට ප්‍රොඩක්ට්ස් එක එක එනවා රිවිව් කරන්න. ඉඳලා හිටලා හැමෝම එක්සයිට් කරන ප්‍රොඩක්ට්ස් උත් අපිට එනවා. සෝ ඒ වගේ එක්සයිටින් ප්‍රොඩක්ට් එකක් තමයි අද මම රිවිව් කරන්න යන්නේ. මේ මං ගාව තියෙන්නේ Asus ExpertBook Ultra. දැන් ඔයාලා හිතන ඇති what's so special කියලා. සිම්පල් වර්ඩ්ස් වලින් කිව්වොත් එහෙම මේ ලැප්ටොප් එකේ weight එක වෙනවා approximately kilogram එකක් විතර. හැබැයි මේක ඇතුලේ 3K tandem OLED display එකක් තියෙනවා. ඒ වගේම Intel ලගේ most powerful integrated graphics card එක එනවා. ඒත් එක්කම speakers 6ක්, ලොකු haptic feedback එක එන trackpad එකක්. මේ ඔක්කොම features ටික දීලා ports වල කිසිම අඩුවක් කරලා නැහැ. අපිට ඔක්කොම ports ටිකත් බලා ගන්න පුළුවන්. yes අපිට මේකේ impressive specs ටිකක් බලා ගන්න පුළුවන්. හැබැයි $1 million question එක තමයි මේකට පුළුවන්ද MacBook එකක් රීප්ලේස් කරන්න. එහෙම නැත්නම් MacBook user කෙනෙක්ව ආයෙ මේක use කරන්න පුළුවන්ද කියලා. මම මේක use කරලා experience කරලා බලපු නිසා කියන්නේ this is the peak Windows laptop that Asus have ever made. මේ වීඩියෝ එක පොඩ්ඩක් වෙනස් විදිහට යන්නේ. අපි මේකේ cool දේවල් කරනවා. so වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පළවෙනියට මෙන්න මේ ExpertBook Ultra එක අතට ගත්ත ගමන් තේරෙන්නේ weight එක. මේකේ weight එක approximately kilogram එකක් වෙනවා. and දෙවෙනි එක මේක මාර thin laptop එකක්. හැබැයි මේක විතරක් නෙමෙයි මාකට් එකේ තියෙන thin laptop එක. මීට අමතරව ගොඩක් brands thin laptops හදනවා. හැබැයි මේ laptop එකේ තියෙන speciality එක තමයි මේකේ material එක. මේකට magnesium and aluminium එකතු කරලා හදපු CNC machined body එකක් තියෙන්නේ. and Asus ලා කියනවා මේකේ surface එකේ nano ceramic coating එකක් use කරලා තියෙනවා කියලා. මේ nano ceramic coating එක ගොඩක් flagship phones වල අපිට බලා ගන්න පුළුවන්. මේවා laptop වල use කරන එක ගොඩක් අඩුයි. හැබැයි Asus ලා nano ceramic coating එකක් තමයි මේකට use කරලා තියෙන්නේ. so ඒකේ results එකක් හැටියට ඔයාට smooth soft touch experience එකක් හම්බෙනවා. ඒ වගේම මේ laptop එකට මාර expensive look එකක් අරන් දෙනවා. of course මේ laptop එක පොඩ්ඩක් expensive. ඒ look එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ceramic coating එක නිසා මේක fingerprint pick up කරන එක ගොඩක් අඩුයි. ඒ වගේම Asus ලා මේකේ lid එකේ විතරක් නෙමෙයි මේක දීලා තින්නේ. ඔයාට laptop එකේ හැමතැනම ඒ ceramic coating එක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතුලේ ආර්ම් එක රෙස්ට් කරන තැනත් ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ key caps වලත් එලා ceramic coating එකක් දීලා තිනවා. ඒ වගේම Asus ලා claim කරනවා මේ coating එකේ hardness එක H9. මේකෙන් මෙයාලා අදහස් කරන්නේ මේක scratch resistant. ඒ කියන්නේ ඔයා ring එකක් දාගෙන හිටියාම එහෙම නැත්නම් පොඩ්ඩක් keys එහෙම මේකට වැදුනට ලේසියෙන් මෙයා scratch වෙන්නේ නැහැ. and ඊළඟ එක තමයි මේකේ special factor එක තමයි durability. of course this video sponsored by Asus. හැබැයි මේ review එක කියන්නේ මගේ personal opinion and thoughts මත. Asus ලා මෙන්න මේ laptop එක මට review කරන්න යවනකොට එයාලා specially mention කරා මෙන්න මේ laptop එකට 100 kilograms of weight දරා ගන්න පුළුවන් කියලා. එතකොට මම කිව්වා okay මම ඒක අනිවාර්යෙන් වීඩියෝ එකේ mention කරන්නම් කියලා. එතකොට එයාලා කියපු දෙයක් තමයි එහෙම හරියන්නේ නැහැ. ඔයා වීඩියෝ කරනකොට අනිවාර්යෙන් 100 kgs of weight මේක උඩ තියන්න කියලා. so සාමාන්‍යයෙන් brands එහෙම එක එකව claim කරනවා like waterproof, scratch resistant, durability එහෙම claim කරනවා. හැබැයි review කරනකොට අපිට ඒවා test කරන්න allow කරන්නේ නැහැ. එතකොට මෙයාලම මෙච්චර අපිට ඒක කරන්න කියලා කියනකොට අපිට කරන්න නැතුව ඉන්න බෑනේ. ඒ නිසා මම bench press කරන weights ටික අද අරන් ඇවිල්ලා තියෙන්නේ. of course මම 100 kgs ගන්නවා. අපි මේකේ 100 kgs තියලා බලමු. and 20 kgs ගන්න bro. on the right. laptop එක වැඩ 20 kilograms of weight. $20 kilograms. Again, another 20 kilograms. $60 kilograms. All right. 80 kilograms. 80 kilograms. 90 kilograms. 100 kilograms. And laptop again. All right. Moment of truth. Oi! මේ තියෙන්නේ අරගේ මාක් එක. මේක just wipe කරපුව මම යනවා. and laptop එකේ touch screen එක ඔක්කොම වැඩ fingerprint perfectly working after 100 kilos. ඊළඟට මේ laptop එක boot up කරනකොට Asus ලා built in LED strap එකක් දීලා තිනවා. මේක boot up කරනකොට light up වෙනවා. ඒ වගේම Asus ලා claim කරනවා future updates වල මෙන්න මේ LED strip එකට තවත් functions include කරනවලු. ඒ වගේම මෙන්න මේ laptop එක open කරන lid එක ගාව පොඩි cutout එකක් දීලා තිනවා. මේකෙන් ලේසියෙන්ම single handedly ඔයාට laptop එක මෙහෙම open කරගන්න පුළුවන්. මම මේ laptop එකේ කැමතිම දේ තමයි මේක thin and lightweight laptop එකක් වුණාට Asus ලා හැම port එකක්ම දීලා තිනවා. because සමහර brands තියෙනවා thin and light laptops හදලා
Type C ports දෙකයි දෙන්නේ. ඔයාලට Thunderbolt 4 ports දෙකක් හම්බ වෙනවා. Full size USB A ports දෙකක් හම්බ වෙනවා. Proper HDMI port එකක් හම්බ වෙනවා. ඒ වගේම 3.5mm headphone jack එකක් දෙන්නත් අමතක කරලා නැහැ. So market එකේ ගොඩක් thin and lightweight laptops තියෙනවා. හැබැයි එයාලා කරන ලොකුම දේ තමයි මෙන්න මේ ports cut out කරන එක. හැබැයි Asus ලා අපිට අවශ්‍ය කරන ඔක්කොම ports ටික දීලා තියෙනවා. ඒක අනිවාර්යෙන් appreciate කරන්න ඕනේ දෙයක්. and ඊළඟට මේ laptop එකේ මගේ favorite part එක තමයි මෙන්න මේ massive glass touchpad එක. and මේක නිකන් traditional trackpad එකක් නෙවෙයි. මේක haptic motors එකක එන trackpad එකක්. ඔයාලට මෙන්න මේ වගේ volume එක up කරනකොට ඔයාලට ලස්සන haptic එකක් එනවා. ඒ වගේම Windows එකේම option එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය කරන විදිහට මෙන්න මේ haptic feedback එක adjust කරගන්නත් පුළුවන්. මේ laptop එකේ තියෙන touchpad එක හරහා ඔයා volume adjust කරනකොට එහෙම නැත්නම් brightness එක adjust කරනකොට හරියට අර pixel phones වල එන haptic feedback එක වගේ feel වෙනවා. මේක එච්චර ලොකු feature එකක් නෙවෙයි වගේ ඔයාලට feel වුණාට once ඔයා මේක use කරලා normal touchpad එකක් use කරනකොට ඔයාලට සෑහෙන difference එකක් feel වෙනවා. and ඊළඟට keyboards වලත් Asus ලා serious attention දීලා තිනවා. laptop එකේ අනිත් තැන්වල වගේ keyboard එකෙත් ඔයාලට fingerprint resistant function එක හම්බ වෙනවා. මේක ඔයාලට adjustable backlit feature එක හම්බ වෙනවා. ඒත් එක්කම fingerprint key එක මෙන්න මේ වගේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් keyboard එකේ. ඒ වගේම key travel එකත් ගොඩක් හොඳයි. ඔයා මේක type කරනකොට අර ලස්සන tactile feedback එකක් හම්බ වෙනවා type කරනකොට නේ. so මේ keyboard එකෙන් ගොඩක් වෙලාවට comfortably type කරන්න පුළුවන්. so මේකේ keyboard එක MacBook keyboard එකේ level එකට වගේ perform කරනවා. so මම පොඩි testing එකක් කරා මගේ යාළුවෝ අතර කෝකටද වැඩියෙන් කැමති කියලා MacBook keyboard එකටද මේකද කියලා 50-50 වගේ answer එකක් ආවේ. සමහර කට්ටිය MacBook keyboard එකට කැමති, සමහර කට්ටිය මේකට කැමති. ඒක completely subjective. අපි මම personally මේ keyboard එකට තමයි කැමති. and ඊළඟට මේකේ speakers. ඔයාලට speakers 6ක් බලා ගන්න පුළුවන් මේකේ. yes. ඔයාලට හරියට තමයි වුනේ 6ක්. so overall woofers and tweeters combine වෙලා ඔයාලට speakers 6ක් මේකේ බලා ගන්න පුළුවන්. මේක පොඩි laptop එකක් වුණාට මේකේ sounds ගොඩක් සද්දෙන් ඇහෙනවා. සාමාන්‍යයෙන් පොඩි කාමරයක් feel කරන්න මේකේ sounds ඇති. and වැදගත්ම දේ තමයි just මේකේ සද්ද විතරක් නෙවෙයි music එකේ depth detail ඔක්කොම එයා maintain කරගෙන තමයි අන්න ඒ level එකේ sound එකක් produce කරන්නේ. so normal Windows laptop එකක් අරන් ඒකේ 100% volume එකෙන් දෙන sound එකට වඩා මේ laptop එකේ 50% 60% තියෙනකොටම ඊට වැඩිය sound එකක් ගන්න පුළුවන්. so මට confidently කියන්න පුළුවන් one of the best speakers on a thin laptop. දැන් ඔයාලට එන ප්‍රශ්නේ මේකේ sound MacBook Pro එකට වැඩිය හොඳයිද? මේක ඔයාලම decide කරගන්නකෝ. මේ තියෙන sample එක දෙකම 80% volume එකේ play වෙන්නේ. so මේ වීඩියෝ එක බලන් ඉන්න කවුරු හරි headphones එක්ක මේක බලන් ඉන්නවා නම් ඔයාලා මොකද්ද හිතන්නේ කෝකද හොඳයි කියලා පළයක් කමෙන්ට් කරන්න. දැන් ඔයාලට එන ප්‍රශ්නේ එතකොට bro මේ laptop එක full perfect laptop එකක්ද? මේකේ ඔක්කොම හොඳයිද? නෑ. ඔක්කොම හොඳ නෑ. nothing is perfect and no one is perfect. මේකේ webcam එක. මේක ඔයාලට 1080p webcam එකක් තමයි බලා ගන්න පුළුවන්. මේ webcam එක හරහා ඔයාලට Windows Hello facial recognition function එක හම්බ වෙනවා. ඊට අමතරව privacy shutter එකක් එනවා. ඒ වගේම මේකේ microphones හොඳයි. ඔයාලට සාමාන්‍ය meeting එකක් එහෙම attend කරන්න ප්‍රමාණවත්. ඒ කියන්නේ වරදක් නෑ. මේක usable. හැබැයි අනිත් ඒවා ඔක්කොමත් එක්ක consider කරලා බලනකොට මේක මට average වගේ feel වුණා. because මේකේ best speakers, best processor, best display, best build quality, best trackpad මේ ඔක්කොමත් එක්ක consider කරලා බලනකොට webcam එක තවත් upgrade වුණා නම් හොඳයි. and ඊළඟට මේ laptop එකේ main part එක තමයි display. මේක display එක දැක්ක ගමන් ඔයාලට අර webcam කතාව අමතක වෙලා යනවා. ඔයාලට 3K 120Hz tandem OLED touch screen display එකක් හම්බ වෙනවා. දැන් ඔයාලට එන ප්‍රශ්නේ මොකද්ද මේ tandem OLED? normal OLED display එක මොකද්ද තියෙන different එක? tandem OLED කියන්නේ basically OLED panels දෙකක් එකට stack කරලා තියෙනවා. මේකේ මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් එහෙම එයා normal OLED එකට වඩා brightness වැඩියෙන් produce කරනවා. ඒත් එක්කම මේව වල efficiency එකත් වැඩි. ඒ වගේම long term durability එකත් හොඳයි. Asus ලා කියන එකට අනුව මේ display එකට 600 nits වෙනකන් යන්න පුළුවන් normal usage එකේදී. ඒ වගේම 1400 nits වෙනකන් යන්න පුළුවන් HDR content consume කරනකොට. මම මේකේ specs ටික කිව්ව පළියට මේ display එකේ හරි experience එක ඔයාලට බලා ගන්න බෑ. මම පුළුවන් විදිහට කැමරා එකකින් සාධාරණයක් කරන්නම්. මේකේ display quality එක බලලා ඉන්නකෝ. මේ display එකේ colors එම artificial look එකක් නැතුව rich විදිහට
විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම blacks ඔක්කොම perfect, contrast එකත් excellent. ඒ වගේම මේකේ HDR content consume කරනකොට ආයේ මේ display එක next level. අපේ channel එකේ review කරලා තියෙන bestම display තියෙන laptop එක මේක තමයි. ඒ වගේම මමත් personally use කරලා තියෙන bestම display තියෙන laptop එක මේක තමයි. and ඊළඟට මේ display එකේ තියෙන speciality එක තමයි මේකට මෙයාලා use කරලා තියෙන්නේ Gorilla Glass matte surface එකක්. so normally or matte screen එකක් ගත්තොත් එහෙම එයාලා මොකද්ද කරන්න කියලා බැලුවොත් එහෙම reflections අඩු කරන්න matte coating එකක් ගහනවා. මේකෙන් reflections අඩු වෙනවා. මෙන්න මේ coating එක නිසා images වල grainy ගතියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම expected clarity එකත් අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි මේකේ ඒ වගේ technology එකක් නෙවෙයි use කරලා තියෙන්නේ. මේකේ මෙන්න මේ matte treatment එක directly glass එකට integrate කරලා එන්නේ. so මේකේ මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් එහෙම reflections අඩු වෙන ගමන්ම image එකේ quality එකට ලොකු හානියක් වෙන්නේ නැහැ. මේ බලන්න මම flash light එකක් directly මෙන්න මේ laptop එකට point කරනවා. හැබැයි අපිට කිසිම reflection එකක් බලා ගන්න බෑ. ඒ වගේම අපේ ලොකු studio light එකට මේකට directly point කරත් කිසිම රිෆ්ලෙක්ෂන් එකක් අපිට බලා ගන්න බෑ. සෝ මේක කැෆේ එක වැඩ කරනකොට එහෙම නැත්නම් ස්ටුඩියෝ ලයිට් එක යට වැඩ කරනකොට නැත්නම් වින්ඩෝ එකක් එහෙම අයින වැඩ කරනකොට අපිට හොඳට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් රිෆ්ලෙක්ෂන්ස් වලින් ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැතුව. මේක ඩිස්ප්ලේ එක අපි MacBook Pro එක කම්පැරිසන් එකක් කරලා බැලුවා. and අපි මේක කරේ ස්ටුඩියෝ එක ඇතුලේ and MacBook එකේ බැලුවොත් එහෙම ඔයාලට සෑහෙන විදිහට රිෆ්ලෙක්ෂන්ස් බලා ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ Asus Expert Book එකේ බැලුවොත් එහෙම අපිට කිසිම රිෆ්ලෙක්ෂන් එකක් බලා ගන්න බෑ. සෝ මේක සෑහෙන යූස්ෆුල් ෆීචර් එකක් ඔයා බිස්නස්මන් කෙනෙක්ට. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක්. ඒකත් එක්කම මෙන්න මේ මැට් ෆිනිෂ් එක තියෙන නිසා ඔයා මේ ඩිස්ප්ලේ එක ටච් කරනකොට ඔයාට පේපර් ලයික් ෆීලින් එකක් දෙනවා. සෝ ඩිස්ප්ලේ එක ටච් ස්ක්‍රීන් එකක් හැටියට යූස් කරනකොටත් මාර සැටිස්ෆයින්. දැන් ඊළඟට අපි මේකේ වැදගත් පාර්ට් එක ගැන කතා කරලෙමු. ඒක තමයි performance. සෝ මේකේ ඩිස්ප්ලේ ස්පීකර්ස් බිල්ඩ් ක්වොලිටි එක බලලා ඔයාලා හිතලා ඇති performance වල එලා sacrifice කරලා ඇති කියලා. Asus ලා full potential එක මේ laptop එකට දීලා තිනවා. ඔයාට Intel ලගේ Ultra X7 358H processor එක බලා ගන්න පුළුවන්. මේක 16 core and 16 threads එන processor එකක්. ඒ වගේම කලින් generation thin and light processor එක මේක compare කරනකොට ලොකු performance leap එකක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ලොකුම upgrade එක තමයි මේකේ එන integrated ARC graphics එක. Intel ලගේ Asus ලගේ data අරන් බලනකොට එයාලා claim කරනවා මේක තමයි දැනට produce කරලා තියෙන most powerful integrated GPU එක laptops වලට. ඊට අමතරව මං ගාව තියෙන variant එකේ 32GB LPDDR5 RAM එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම 1TB PCIe Gen 5 SSD එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ cooling වලට Asus ලා fans දෙකක් වගේම dedicated heat pipes use කරනවා. So normal browsing, Excel sheet, music, video consumption වලට මේක more than powerful. ඔයාලට Chrome tab 100ක් විතර open කරගන්න පුළුවන්. Word, Excel, PowerPoint මේව ඔක්කොමත් එක්ක ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍යයෙන් මේ laptop එක මෙහෙම අතාරින්නේ නැහැ. අපි මේකේ full potential එකම test කරා. So මුලින්ම 4K video එකක් open කරා Premiere Pro එකේ. මේක අපේ channel එකේ already publish වෙච්ච 4K video එකක් cam එකෙන් shoot කරේ. Preview setting එක 1/2 නැත්නම් 1/4 තියලා අපිට ලේසියෙන්ම preview කරගන්න පුළුවන්. ඒ වගේම ලේසියෙන්ම අපේ edits ටික කරන්න පුළුවන්. social media එකට පොඩි reel එකක්, YouTube එකට පොඩි video එකක්, ඒ වගේම presentation එකක් අන්න ඒ වගේ ඒවා ලේසියෙන්ම මේකෙන් edit කරගන්න පුළුවන්. ඒ වගේම CapCut වගේ software එකක් open කරලා ඔයාලට බය නැතුව ඕනෑම workload එකක් ලේසියෙන්ම edit කරගන්න පුළුවන්. So අපි එතනින් නතර කරේ නෑ. අපි මේක තව එහාට ගිහින් test කරා. අපි මේකේ full AAA games run කරා. මුලින්ම මම run කරේ Assassin's Creed Shadows. Yes, ඔයාලට හරියට තමයි ඇහුනේ. මේ පුංචි laptop එකේ මම Assassin's Creed Shadows run කරා. Assassin's Creed Shadows බැලුවොත් එහෙම මම medium settings දාලා frame generation on කරලා play කරා. මට 30 to 40 FPS හම්බුණා. ඒක still playable FPS එකක්. මෙන්න මේ වගේ thin and light laptop එකකට. So මෙතන බැලුවොත් එහෙම game එක smoothly වැඩ කරනවා. high end gaming laptop එක වැඩ කරනවා වගේ. හොඳට මේක පොඩ්ඩක් මතක තියාගන්න. මේක gaming laptop එකක් හැටියට market කරලා නැහැ. Of course මේකේ games ගහන්න පුළුවන් වුණාට මේක gaming laptop එකක් හැටියට නෙමෙයි market කරලා තියෙන්නේ. especially ඔයා game ගහන්නම laptop එකක් හොයනවා නම් ඔයා මේක නෙමෙයි ගන්න ඕනේ. ඔයා මේක skip කරන්න ඕනේ. මම කියන්නේ මේකේ ගේමින් ලැප්ටොප් එකක් නැතුව වුණත් මේක ඔයාලට ස්ටිල් ගේම් ගහන්න පුළුවන්. ඔයාලට පොඩි ෆ්‍රී ටයිම් එකක් එහෙම හම්බුණා. So මෙන්න මේ බලන්න Black Myth Wukong play වෙනවා මෙන්න මේ පොඩි ලැප්ටොප් එකේ. මේ ගේම් එක ඇක්චුවල් ගේම් එක වීඩියෝ එකක් නෙවෙයි. So 40 minutes විතර දැන් අපි මේක ප්ලේ කරගෙන ඉන්නවා. හැබැයි අපිට තාම කිසිම heating issue එකක් බලා ගන්න බෑ. ඒ වගේම මගේ mic එක මේ ළඟ තියෙන්නේ. ඔයාලට කිසිම sound එකක් ඇහෙන්නේ නැහැ මේ fan එකේ. Single benchmark score එකට වඩා මේකේ සද්දේ, මේකේ thermals, noise, performance මේ ඔක්කොම balanced perform කරනවා මේ laptop එකේ. So benchmark score එකක් පෙන්වන්නට වැඩිය මට හිතුවා game එකක් ගහලාම පෙන්වන්න ඕන කියලා. ඒක තමයි ඔයාලට මේක කරලා පෙන්නුවේ. and ඊළඟට major improvement එක තමයි efficiency. මේකේ battery life එක කොහොමද කියලා මට explain කරන්න කිව්වොත් එහෙම මම දවසක් මේ laptop එක use කරා like browsing, light photo editing, ඊට පස්සේ මගේ YouTube videos එහෙම edit කරලා මට 8 hours battery life එකක් හම්බුණා. screen on time එකක්. ඒ කියන්නේ මේක හොඳටම ඇති සාමාන්‍ය business person කෙනෙක්ට දවසකට. හැබැයි ඔයාගේ battery life එක ඔයා use කරන performance එක, workload එක, brightness එක අනුව depend වෙනවා.
So average වාට දවසක් මේකේ එක charge එකෙන් complete කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ idle battery drain එකත් ගොඩක් control. ඒ කියන්නේ laptop එක use කරන්නේ නැති වෙලාවට battery drain වෙන එක. So ගොඩක් Windows laptop එකම අපි consider කරොත් එහෙම idle එකේ තියෙනකොට සෑහෙන ප්‍රමාණයක් battery drain වෙනවා. හැබැයි මේකේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ slim and lightweight body එකෙත් Asus ලා 70 watt hour battery එකක් දෙන්නත් අමතක කරලා නැහැ. ඒ වගේම box එකේම ඔයාලට 90 watt charger එකක් දීලා තිනවා. box එකේ එන charger එක use කරලා මේක charge කරොත් එහෙම පැයක් ඇතුළත ඔයාලට full charge කරගන්න පුළුවන්. PD charging support කරනවා. ඒ කියන්නේ පොඩි power bank එකකින් එහෙම නැත්නම් car charger එකකින් ඔයාලට මේක ලේසියෙන්ම charge කරගන්න පුළුවන්. මේ laptop එක Asus ලගේ expert book range එකේ එන laptop එකක්. So මේකට කියලා වෙනම business focus tools Asus ලා launch කරලා තියෙනවා. Asus ලගේ expert panel එක ඔයාලට Windows tray එකෙන් access කරගන්න පුළුවන්. මේකෙන් ලේසියෙන්ම ඔයාගේ microphone එක control කරන්න පුළුවන්, screen එක record කරන්න පුළුවන්, keyboard lighting ඔයාලට අවශ්‍ය කරන විදිහට change කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින්ම ඔයාලට AI features උත් access කරන්න පුළුවන්. So මෙන්න මේ expert panel එකට Asus ලා ඉස්සරහට තවත් features add කරනවලු. ඒ වගේම මේක expert book series එකක් නිසා BIOS level එකේ Asus ලගේ expert guardian protection එක හම්බ වෙනවා. මේකෙන් ඔයාගේ sensitive data protect කරන්න උදව් කරනවා. ඒ වගේම ඔයා select කරගන්න package එකට අනුව Asus ලා extended support එක, international warranty coverage, ඒත් එක්කම dedicated business assistant කෙනෙක් හම්බ වෙනවා. So මෙන්න මේ වගේ Asus ලාගේ support එකයි මේකේ තියෙන security function එක බලනකොට මේක businesses වලට ගොඩක් වැදගත්. එයාලගේ executives ලට එම දෙන්න. So මේ වීඩියෝ එකේ final conclusion එක මොකද්ද? මේ laptop එක කාටද? So මෙන්න මේ specific laptop එක Asus ලා build කරලා market කරන්නේ කාටද කියලා බැලුවොත් එහෙම ඔයා businessman කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා travel කරන executive කෙනෙක් නම් ඔයාට ගොඩක් බර නැතුව powerful laptop එකක් ඕන නම් ඔයාලට තමා මෙන්න මේ laptop එක Asus ලා build කරලා ඒ වගේම market කරන්නේ. Of course මේක cheap laptop එකක් නෙමෙයි. මේක expensive laptop එකක්. මේක price details ඔක්කොම මගේ description එකේ දැනට mention වෙලා ඇති. ඔයාලට එතනින් click කරලා දැම්ම ඔයාලට price details බලා ගන්න පුළුවන්. මේක දැන් ලංකාවේ officially available. ඔයාලට Asus authorized resellers ළඟින් මෙලදී ගන්න පුළුවන්. So ඔයා මේ කියවන premium price එකට මොකද්ද හම්බෙන්නේ කියලා ආයෙ පොඩ්ඩක් quickly recall කරමු. ඔයාලට 1 kilogram design එකක් හම්බෙනවා. premium materials use කරලා තියෙනවා. ඒ වගේම tandem OLED screen එකක් එනවා. one of the best touchpad එක තියෙන මේ laptop එකේ. excellent keyboard, powerful speakers, strong integrated GPU performance, ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන ඔක්කොම ports, ඒ වගේම reliable battery life එකක්. ඔයා අනිත් Windows laptop එහෙම consider කරලා බැලුවොත් එහෙම මම දැන් කියපු points වලින් 3ක් නැත්නම් 4ක් තමයි දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ laptop එකේ Asus ලා එයාලගේ full potential එක දීලා ඔක්කොම areas ටික හොඳට දීලා තියෙනවා. මම හිතනවා මේ review එකේ මේ laptop එකේ තියෙන ඔක්කොම features ටික ඔයාලත් එක්ක share කරගත්තා කියලා. and මේ laptop එක ගැන ඔයාලගේ opinions ටිකත් පල්ලෙහා comment කරන්න. and මේ වගේ තවත් useful video එකක් අරගෙන මම ඔයාලව ආයෙත් හමු වෙන්නම්. until then, peace.